අපි දැන් ලව්ටර් බ්‍රූනන් වලට ඇවිල්ලා ඉන්නේ. ලව්ටර් බ්‍රූනන් ඇත්තට මාර ලස්සනයි. මේ මම හිතුවට වඩා ගොඩක් ලස්සනයි. මම යනකම් පාර ටිකක් පෙන්නන්න. ඇත්තටම කියන්න බැරි තරම් ලස්සනයි. හරි ඉක්මනට පයි වෙන්න. අර පේන්නේ ලව්ටර් බ්‍රූනන් වල තියෙන අයිකොනික් වොටර්ෆෝල් එක. මතින් ලව්ටර් බ්‍රූනන් තව දියල්ලක් තියෙනවා එහා පැත්තේ. මේ කඳු වලට පිටිපස්සෙන්ද යුන්ෆ්‍රව් තියෙන්නේ. ඔව් මම හිතන්නේ මේ ට්‍රේන් උට යන්නේ මෙහෙ. ඕනේ. යුෆ්‍රාව් කියන්නේ අර ටිකක් අර පැත්තට වෙන්නේ. ඕනේ. හරිම ලස්සනයි නේ. යන්න එනවා. අං මේ පැරෂුට් ඔය යුෆ්‍රාව් වලින් පයින්න මම හිතන්නේ. එහෙමද? මේ ඕක ඔහොම කට්ටිය වහන් යන්නේ මේ එතන තියෙනවා හෙලිපෑඩ් එක. හෙලිකොප්ටර් එකෙන් අරන් යන්නේ. අරන් ගිහිල්ලා උඩට ගිහිල්ලා මේක සෑහෙන උසයි නේ. දැන් ලස්සනයි අද. කලින් වතුර අපි එන දවස්වල මෙච්චර ලස්සන වතුර තිබ්බේ නැහැ. දැන් වතුර වැඩි. ඕකේ මේ යම් කිසි ප්‍රමාණයක් අපි නගින්නත් තියෙනවා. අපි දැන් මේ ලව්ටර් බ්‍රූනන් වෝටර්ෆෝල් එක ෆාම් වල ඉන්නේ. මෙතන තියෙනවා මේ මෙන්න මේ කොෆල් ඩෝනට් කොෆි විකුණන ෂොප් එකක්. අපි ගත්ත ඩෝනට්ස් ටිකකුයි කොෆි. අයිස් කොෆි නේ ගත්තේ. මං බ්ලැක් කොෆි මේක දාලා තියෙන්නේ මේ ගායි නෑ කියලා මං ගත්ත බ්ලැක් කොෆි එක. මේකේ සිනමන් තියෙනවා. මෙතන ලස්සන view එකක් තියෙනවා වෝටර්ෆෝල් එකේ. මේ තියෙන්නේ මේ බිල්ඩින් එක පේනව නේද? මේ බිල්ඩින් එකේ මේ ගහලා තියෙන්නේ ඉස්සර කාලේ පාවිච්චි කරපු ස්කීස්. මේ දැන් මීට වඩා අතරම මොඩර්න් ස්කීස් තියෙන්නේ. ඉස්සර කාලේ ස්කීස් වල බූට් එක ලොක් කරන මෙකැනිසම් එක මෙන්න මේ මෙහෙම තමයි තියෙන්නේ. ස්කී පෝල්ස් එහෙම තියෙනවා ඉස්සර කාලේ පාවිච්චි කරපු. හරි අපි දැන් මේ වෝටර්ෆෝල් එක පැත්තට ඇවිදගෙන යනවා ඩෝනට් කාලි වරලා. අපි දැන් මේ ලව්ටර් බ්‍රූනන් ටවුන් එක පහු කරගෙන ටිකක් ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තටම මේ දියැලි ලෝකයක්. වටේටම දියැලි තියෙන්නේ. මේ පෙන්නන්න. අර ඉස්සරහා තියෙන හිම කඳු. දැන් මේ සම එකේ කඳු හිම කඳු. මෙතන තියෙන දියැල්ල.
හරි ලස්සනයි. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන ලවට බ්‍රොන් වල අයිකොනික් දියැල්ල. ඊට පස්සේ මේ තමයි අපි ඇවිදන් අපාර. මේ පැත්තට තමයි තියෙන්නේ ලවට බ්‍රොන් ටවුන් එක. එතකොට මේ පැත්තේ තමයි වෙන්ගන් තියෙන්නේ. අර පේනව නේද බිල්ඩින් ටික? අර හරියට. අර ඒ තමයි වෙන්ගන්. වෙන්ගන් වලට මේ විසිටර්ස්ලාට ඩ්‍රයිව් කරගෙන යන්න බෑ. මේ ට්‍රේන් එකක තමයි යන්න ඕනේ. අර අතන තව දියැලක් තියෙනවා. හරි මොසයි මේ දියැලි. ඒකින් ගන්න පුළුවන්. මේ කඳුකර පළාත්වල කියන්නේ යුරෝපයේ ඇල්ප්ස් ආසන්නයේ තියෙන පළාත්වල ට්‍රැඩිෂනලි බිල්ඩින් හදන්නේ වුඩ් වලින්. ඔක්කොම ලී වලින් හදපු බිල්ඩින් තමයි තියෙන්නේ. එතකොට මෙන්න තව දියැලක් තියෙනවා. පේනව නේද? තව දියැලක් තියෙනවා. දැන් ඇතුලේ දියලි 13ක් තියෙනවා. එහෙමද? එකම කියන්නේ එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඔව්. ඉංගිලා දියලි 13ක් බලන්න පුළුවන්. දෙකට වෙනම එකයි බුක් කරලා හරි ටිකට් අරන් යන්න ඕනේ. හරි තියෙන මෙතන පේනවා වෙන්ගන් හොඳට. අරන් ට්‍රේන් එක වෙන්නේ අත මෙන්න. ඔව් අර ඔයාලට පේනවද දන්නේ මේ ඒ වෙන්ගන් වලට යන ට්‍රේන් එක අපිට නම් පේනවා. මේ දැන් පේන්නේ නැතුව ගියා පරන්නේ. අපි මේ රවුටර් බ්‍රොන් වලින් රවුටර් බ්‍රොන් පහු කරලා අපි ඇවිදන් ආව පාර මේ වෙස්ට් කරන් පුළුවන් ප්ලේස් එකට නැවතුණා කැමතියක් ගන්න. අපි කැමතියක් හදාගෙන ආවේ. මෙතන තියෙනවා මේ මවුන්ටන් ඒරියාස් වල දැක ගන්න හම්බෙන විශේෂ වර්ගයේ ටොයිලට් එක. සාන් පොඩ්ඩක් පෙන්නවද ටොයිලට් එක? ඒ ගොඩක් මේ කන්සෙප්ට් එකක් තියෙන්නේ. වතුර ටොයිලට් පේපර්ස් නැහැ. නෑ මේ ලීකුඩු තමයි තියෙන්නේ. ටොයිලට් පේපර්ස්. ටොයිලට් පේපර්ස් නෙමෙයි මේ වතුර නෑ. වතුර වෙනකොට තියෙන ලීකුඩු. පේනව නේද? ඉන්ට්‍රස්ටිං. අපි දැන් මේ කාලි වල අයපාරක් ඇවිදගෙන යනවා. මේ අර පේන හිමකඩු තියෙන පැත්තට. ඉතින් තියෙනවා කේබල් කාර් එක උඩට යන්න. අපි දැක්කා උඩ කඳු වල ඉඳන් පැරෂූට්ස් වලින් කට්ටිය පල්ලෙහාට එනවා. අර පේනක් දන්නේ අර හිමකන්ද මැද්දෙන් එක්කෙනෙක් පල්ලෙහාට එනවා. මේ වෙලාවේ හෙලිකොප්ටර්ස් යනවා හැමතිස්සෙම. මේ තියෙන්නේ අර මේ අන්න අර පේන දියැල්ල තමා මේ තියෙන්නේ. මේකෙන් එන වතුර. ගලාගෙන අපි දැන් අර මං කලින් පෙන්නපු ලවුටර් බ්‍රොන් දියැල්ල පැත්තට නගින්න යන්නේ. ඒ දියැල්ල ඔට්ටම යන්න බෑ. එයාට මේ දියැල්ල ළඟට යන්න පුළුවන්. මේ චූටි පාරක් තියෙනවා. ඉන්න මේ පාර. ඒ පාරෙන් අපි දියැල්ල ළඟට යන්න. දියැල්ල හොඳ view එක දියයි කියලා බලාපොරොත්තු වෙනවා. දියැල්ල කෙසේ වෙතත් පල්ලෙහා තියෙන සිටි එකේ හොඳ view එකක් නම් තියෙන්න.
එන්නේ ලවුඩ් ග්‍රෝනන් වෝටර්ෆෝල් අපි දැන් ඒකේ ඒ වෝටර්ෆෝල් එකේ තියෙන පැත්තේ ස්ටෝන් වෝල් එක පිටතට නැගලා තියෙන්නේ. මෙතන මේ ලවුඩ් ග්‍රෝනන් ටවුන් එකේ ලස්සන view එකක් පේනවා. අර උඩින් පේන වෙන්ගන්